හොඳයි අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවයි එංගලන්තයයි අතර තිබුණු ඒ උද්වේගකර පළවෙනි එක් දින තරඟය ගැන. ඒක අතරම වාර්තාගත ජයග්‍රහණයක් නේ. අපි බලමු මේ ජයග්‍රහණයේ පිටිපස්සේ තිබුණු තීරණාත්මක සිදුවීම් මොනවද කියලා. අපි කෙලින්ම කතාවේ අවසාන ප්‍රතිපලීම පටන් ගමු නේද? ඔක්කොම ඉවර වෙද්දි ශ්‍රී ලංකාවට ලකුණු 19ක තියුණු නියම ජයක් හිමි වුණා. හැබැයි ඉතින් මේක නිකන් ජයග්‍රහණයක් නෙවෙයි. මේකත් එක්කම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් වාර්තා කරපු දෙවනියත වැඩිම ජයග්‍රහණ ගණනට ශ්‍රී ලංකාව සම වෙනවා. ඒක නිකන් නෙවෙයි ඉතිහාසගත වෙන මොහොතක්. හරි එහෙනම් අපි කතාවේ මුලට යමු බලන්න කොහොමද මේ තැනට ආවේ කියලා. ටොස් එක දිනපො ලංකාව තීරණය කළා මුලින්ම බැට් කරන්න. ඉතින් එංගලන්තයට දුන ටාගට් එක ලකුණු 272යි. ඒක ලේසියක් නෙවෙයි. හැබැයි ඉතින් ලංකාවේ ඉනිම පටන් ගත්තේ නම් ටිකක් අමාරුවෙන්. බලන්නකෝ පළවෙනි විකට් එක ලකුණු 50 දී ඊළඟ එක 54 දී තුන්වෙනි එක 97 දී. ඒ කියන්නේ ලකුණු 100 ගහන්නත් කලින් අපේ টොප් ඕඩර් එකේ 3 දෙනෙක්ම අවුට් වෙලා. ඔන්න එතනදි තමයි මැච් එකේ වැදගත්ම පාර්ට්නර්ෂිප් එකක් එන්නේ. ඉනිම කඩාගෙන වැටෙද්දී කුසල් මෙන්ඩිස්සුයි ජනිත් ලියනගයි එකතු වෙලා පස්වෙනි විකට් එකට ලකුණු 88ක සුපිරි සම්බන්ධයක් ගොඩනගනවා. ඒකෙන් තමයි ඉනිමට ආයෙත් 50ක් ආවේ. ඉතින් කවුද මේකෙදි වැඩිම කැපී පෙනුනේ? කුසල් මෙන්ඩිස්. නොදැවි ලකුණු 93යි. එයා තමයි ඉනිම ඇදගෙන ගියේ. ජනිත් ලියනගේ ලකුණු 46ක් ගැහුවා. ඊට පස්සේ අන්තිමට දුනිත් වෙල්ලාලගේ නොදැවි ලකුණු 25ක් ගහලා නියම ෆිනිෂ් එකක් දුන්නා. ඔන්න බලන්න අන්තිම ඕවර් එක. ඒක තමයි ගේම් එකේ ලොකුම වෙනසක් කරපු තැන. දුනිත් වෙල්ලාලගේ ගහපු ගැහිල්ලට අන්තිම ඕවර් එකේ විතරක් ලකුණු 23ක් ආවා. හිතාගන්න පුළුවන්ද? ඒකත් එක්ක ලංකාවේ ටෝටල් එක 271ක් වගේ හොඳ ගානකට ආවා. හරි ලංකාව බැට් කරලා ඉවරයි. දැන් එංගලන්තය වාරය. හැබැයි එයාලගේ ඉනිම හරියට කතාවක කොටස් දෙකක් වගේ. මුල් භාගයේදී නම් සම්පූර්ණ කන්ට්‍රෝල් එක තිබ්බේ එංගලන්තය අතේ. බෙන් ඩකට් සහ ජෝ රූට් මේ දෙන්නා දෙවෙනි විකට් එකට ලකුණු 117ක දෙවෙන්ද පාර්ට්නර්ෂිප් එකක් දැම්මා. එංගලන්තේ හිටියේ හරිම ශක්තිමත් තැනක. ඇත්තට මේ වෙලාවේ කවුරුත් හිතුවේ එංගලන්තේ මේ මැච් එක ලීසියම දිනයි කියලා තමයි. හැබැයි බලන්නකෝ මේ වෙනස ඕවර් 25ක් යද්දී විකට් දෙකකට ලකුණු 129යි. ඒ කියන්නේ හරිම හොඳ තැනක හිටියේ. එතනින් පස්සේ මොකද උනේ? හැමදේම අනිත් පැත්තට ගැහුවා. අවසානයේදී හැමෝම අවුට් ලකුණු 252යි. ඉතින් කොහොමද මේක වුනේ? ඔන්න මෙහෙමයි ඒ කඩා වැටීම වුනේ. තුන්වෙනි විකට් එක ලකුණු 144 දී ගියා විතරයි. එතනින් පස්සේ ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන්ම එංගලන්ත බැට්ස්මන්ලට ආවා. බලන්නකෝ විකට් එක වැටෙන වේගය 157 159 165. හරියට එක දිගට දොරවල් ඇරියා වගේ ඒත් එක්කම මැච් එකේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව අතට ආවා. හොඳයි. ඔය කඩා වැටීම මැද්දේ තමයි මැච් එකේ ගමන තවත් වේගයෙන් ලංකාව පැත්තට හරවපු මතභේදාත්මක සිද්ධියක් වෙන්නේ. ඒ තමයි එංගලන්තයේ ප්‍රධානම පිතිකරු ජෝ රූට්ගේ ඩැවී යාම. එයාට LBW එකකට ලොකු ඇපීල් එකක් ආවා. හැබැයි පිටියේ හිටපු අම්පයා මුලින් කිව්වේ not out කියලා. හැබැයි ලංකාව ඒ තීරණය අතෑරියේ නැහැ. කෙලින්ම ගියා DRS එකට. ඒ කියන්නේ විනිසුරු තීරණ සමාලෝචනයට. රීප්ලේ බලද්දි පේරවා බෝලේ කෙලින්ම ගිහින් ස්ටම්ප්ස් වල වදිනවා කියලා. ඉතින් අම්පයර්ට සිද්ධ වුණා එයාගේ තීරණය වෙනස් කරන්න. රූට් අවුට්. එයා නම් ඒ තීරණය ගැන පොඩ්ඩක්වත් සතුටු වුණේ. හරි ඔක්කොම කතා කරලා ඉවර වෙද්දී අපි මේ මැච් එකේ නියම වීරියා ගැන කතා කරන්න ඕනේ. ඒ වෙන කවුරුත් නෙවෙයි බැට් එකේනුයි බෝලේනුයි දෙකෙන්ම සුපිරි දස්කම් පෙන්නපු දුනිත් වෙල්ලාලගේ. ඇත්තටම එයාගේ තුන් ඉරියව් දස්කම් තමයි ලංකාව දිනවන්න ලොකුම හේතුවක් උනේ. බලන්නකෝ බැට් කරද්දී පන්දු 12කින් නොදැවි ලකුණු 25යි. බෝල් කරද්දී ලකුණු 41කට වැදගත් විකට් දෙකක් ගත්තා. ඉතින් තරගයේ වීරියා සම්මානයට හිමි වුණේ එකේ පුදුමයක් නැහැ. ඉතින් මේ මුළු තරගයෙන්ම අපිට නූතන ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලොකු දෙයක් කියලා දෙනවා නේද? තියුණු තරගයක පීඩනයේ උපරිම වේලාවක බැට් එකෙනුයි බෝලෙනුයි දෙකෙන්ම එක වගේ දස්කම් දක්වන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන්නේ කණ්ඩායමකට කොච්චර වටිනා සම්පතක්ද?